ඔයාගේ ගෙතුම් බිස්නස් එකට ඕඩර්ස් නැද්ද? ඉතින් දැන් ඔයා ඒක නවත්තන්නද හිතාගෙන ඉන්නේ? හායි යාළුවනේ දැන් අද අපි ඒක ගැන කතා කරමු. මට ආපු ප්‍රශ්නයක් මේක. ඉතින් මෙහෙමයි. මම දැන් ගොඩක් අය ආන නිසා මම මේ කියන්නේ. දැන් බිස්නස් එකක් පටන් අරගෙන මුල් කාලේ ඕඩර්ස් එන්නේ නැහැ කියන එක සාමාන්‍ය දෙයක්. අතිශය සාමාන්‍ය දෙයක්. මට වුණත් මගේ මුල්ම ඕඩර් එක ආවේ මම බිස්නස් එක පටන් ගන්න මාසයක් විතර ගියාට පස්සේ. හරිද? ඊට පස්සේ මාසෙට මේක ඕඩර් එකයි සමහර මාස වලට ඕඩර් නැතුව ඉඳලා තියෙනවා. ඊට පස්සේ මාසෙට ඕඩර් 2 3 එන්න ගත්තා. ඊට පස්සේ ඕම ඉඳලා එක ඕඩර් එකක් ඇවිල්ලා මං ඇඩ්‍රස් එකක් කරලා දාලා ඒක වයිරල් ගියා. ඊට පස්සේ දිගටම ඕඩර් එන්න ගත්තා. දැන් මාසෙකට මට තනියෙන් කරගන්න බැරි තරම් මට ඕඩර්ස් එනවා. පැහැදිලිද? ඉතින් ඒ තත්ත්වෙට මං ආවේ මුල් කාලේ අර ඕඩර්ස් නැතුව හිටපු එක දරාගත්ත නිසා. නැද්ද? නැත්නම් මුල් කාලේ මං ඕඩර්ස් නැහැ මේක හරියන්නේ නැහැ කියලා හිතුවනම් අද මම මේ තත්ත්වේ නැහැ. මං විතරක් නෙමෙයි හොඳට සාර්ථකව ගෙතුම් බිස්නස් එකක් විදිහට කරගෙන යන පිටරටටත් ගෙතුම් නිර්මාණය වන තමයි යටතේ දෙන්න තුන්දෙනා තියා වැඩ කරන සාර්ථක පේජස් ගෙනියන අය ගොඩක් ඉන්නවා. මං කියන්න ගියොත් ගොඩාක් ඉන්නවා. මේ නම් කියන්න ගියොත් එයාලා මේ තත්ත්වයට ඇවිල්ලා ඉන්නේ සමහර විට එයාලටත් මුල් කාලේ ඕඩර්ස් නැතුව තිබිලා ඇති. පැහැදිලිද? එයාලා ඒව දරාගෙන මේක මේ ඔන්ලයින් බිස්නස් එක කියන්නේ ඒක ක්‍රමයක් තියෙනවා. ඒක ඔයාට යන්න යන්න තේරෙනවා. ඔයා මොනවද කරන්න ඕනි කියලා. පැහැදිලි නේද? ඒකට ඔයා පේජ් එක කරගෙන යන්න විදිය ඒක ඔයාට කල්යදී තේරෙනවා. ඔයාට එක්ස්පීරියන්ස් ලැබෙනවා. ඒ ලැබෙන්න කාලයක් ඕනි කරනවා. ඒ කාලේ ගන්න. පැහැදිලිද? මුල් පටන් ගත්ත ගමන් ඔයාට ගොඩ ඕඩර්ස් එන්න ඕනි කියලා බලාපොරොත්තු වෙන්න එපා. අපිටත් තිබ්බේ නෑ මුල් කාලේ ඕඩර්ස්. මේ මම ඉතින් අච්චර සාර්ථක නෙවෙයි සාමාන්‍ය මට්ටමේ කරගෙන යනවා. ඉතින් මට වඩා සාර්ථක අයත් ඒ තත්ත්වෙ ඉඳලා තමයි මේ තත්ත්වෙට එන්න ඇත්තේ මට අනිවාර්යෙන් ෂුවර් ඒක. ඉතින් අතිශය සාමාන්‍ය මුල් කාලේ ඕඩර්ස් එන්නේ නැති එක. ඉතින් මම කලින් වීඩියෝ එකක දැම්මා කරන්න ඕන දේවල් ඒ ටික කරන්න. පේජ් එකක් හරියට රන් කරන්න, ඔෆ්ලයින් උත් මේ ඔයාගේ ප්‍රොඩක්ට් එක දෙන්න බලන්න හොඳට ක්වොලිටි එකට දෙන්න. ඔයාගේ කැපකිරීම දෙන්න. පැහැදිලිද? අද හොඳට හොඳ තත්ත්වයේ ගෙතුම බිස්නස් එකක් විදිහට කරගෙන හොඳට අම්බ කරන අය එයාලගේ කැපකිරීම. එයාලා සමහර විට සමහර අය අවුරුදු 5, 7, අවුරුදු 3, 4 එයාලගේ අවුරුදු 3, 4ක කැපකිරීම තමයි අද එයාලා සාර්ථක වෙලා ඉන්නේ. දැන් ඔයා පටන් ගත්ත විතරයි. තාම ඔයා ඒ කැපකිරීම කරලා නැහැ. ඉතින් ඔයා කැපකිරීම කරන්න ඔයා ඒකට මහන්සි වෙන තරමට තමයි ඔයාට ප්‍රතිඵල ලැබෙන්නේ. අපි දැන් අපි හොඳට ලියන්න කියවන්න පුළුවන්. අපි චූටිම කාලේ අපිට එහෙම ලියන්න කියන්න බෑනේ. අපි ඉරි කෑලි ඇඳලා බෝල ඇඳලා ඕම තමයි දැන් අද මෙතන අපි ඕලෙවල් ලියලා ඒ තත්ත්වයට ඇවිල්ලා ඉන්නේ. පටන් ගත්ත ටික අමාරුයි. යන්න හරියනවා. ඊට පස්සේ ඔයාලට සාර්ථක වෙන්න පුළුවන්. හරිද? ඒ හන්දා ඉවසන්න මේ ඔයාගේ වැඩේ හරියට කරන්න උපරිම කැපකිරීමක් දීලා බලන්න කාලයක්. නේද? ඒ කියන්නේ පටන් ගත්ත මුලම බෑ කියලා නතර කරන එක නෙමෙයි. දැන් සාර්ථක වෙච්ච හැමෝම මුල් කාලෙම නතර කරා නම් ඔයාලා අර තිලකවර්ධන ඒකේ සර්ගේ මේ කතාව දන්නවා ඇති නේද? එයා ඇතර මුලදී මේක නතර කරා නම් අද තිලකවර්ධන කියලා එකක් නැහැ. ඉතින් ඒ හන්දා වැටෙන්න එපා. නවත්තන්න මේක ඒක ඔයා තීරණය කරන්න ඕනේ. මම නවත්තනවද නැද්ද කියලා. හැබැයි මුල් කාලේ ඕඩර්ස් නැහැ කියලා නවත්තන එක නොකළ යුතු දෙයක්. නොකළ යුතු දෙයක්. ඉතින් ඒ නිසා හිතලා කැපකිරීමෙන් ඔයාගේ වැඩේ සාර්ථකව කරගෙන යන්න. මම අර කිව්ව විදියට ඔයාගෙන් වෙන්න ඕන වැඩ ටික හරියට කරන්න. ඔයාටත් දවසක අනිවාර්යයෙන්ම සාර්ථක වෙන්න පුළුවන්.